ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඊතර සිට මගේ YouTube channel එකට. අද මම ඔයාලා අතරට අරගෙන එන විශිෂ්ට මාතෘකාව යන්ත්‍ර තන්ත්‍ර ඒ වගේම අපේ අපල සම්බන්ධවත් ඒ වගේම කවුරු හරි කෙනෙක් අපිට නම්ම ගන්නත් ඒ වගේම අපිට දැන් අපි කියනවානේ පවුලේ සමගියක් නැහැ මහත්තයා මේ අපිට කැමති කරගන්න ඒ වගේ දේවල් කියලා දාන යන්ත්‍ර සම්බන්ධව තමයි මම මේ ඔයාලට කතා කරන්නේ. ඒවා කොහොමද කරන්නේ? කොයි විදිහටද පාවිච්චි වෙන්නේ? ගෑනු උදවියට කොයි වගේ ස්ථානවලටද මේ යන්ත්‍ර බඳින්නේ? ඒ වගේ විශේෂිත වූ වැඩසටහනක් රැඳී සිටින්න මගේ YouTube channel එකත් එක්ක. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා නම් subscribe කරන්න. මේක අවසාන වෙනකම් බලන්න. හැම වීඩියෝ එකකින්ම ඔයාලගේ තියෙන ප්‍රශ්න හැමෝටම තියෙන ප්‍රශ්න මේ වීඩියෝ ඇතුලේ තියෙනවා. මට පොඩ එකින් එක කරන්න බැරි නිසා තමයි මේ එක පැකේජ් එකක් විදිහට මේ ඔක්කොම පොඩ තියෙන ප්‍රශ්න වලට මොන විදිහකින් හරි ඔයාලට මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඒ නිසා හැම වීඩියෝ එකකම ඔයාලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ අවසාන වෙනකම් බලන්න කොතන හරි ඔයාලගේ ප්‍රශ්නට විසඳුමක් තියෙයි. දැන් ඔයාලගේ ওই ගෙවල් වල මේ සහෝදරයන්ට හැමෝටම ගෙදර ඔයාලගේ සමාජිකයෝ ගත්තොත් ওই සමාජිකයන්ට යම්කිසි අපල කාල ලබනවා. ඒ අපල කාල හින්දා කරදර ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණාම ඔය කවුරු හරි ඔයාලා ඔය වෙලාව අරගෙන යනකොට එයාලා කියනවා මේ ඔයාට තියෙන ඒරස්ට් එකේ අපලේ ඔයාට මෙහෙම යන්ත්‍රයක් දාන්න මේ යන්ත්‍රයට මෙච්චර ගණන් යනවා. ඒ වගේම ඔයාට අය කියනවා ඔයාගේ මහත්තයා ඔයාට නම්මලා දෙන්නම් මේ විදිහට යන්ත්‍රයක් දාන්න මේ යන්ත්‍රයට මෙච්චර ගාණක් යනවා එහෙම කියලා තමයි කියන්නේ. හැබැයි මම දැන් කියනවා ඔයාට අපලයක් සම්බන්ධව ඒ රාෂ්ට්‍රක අපලයක් තියෙනවා නම් ඔයාට යන්ත්‍රයක් දාන්න කියනවා. හරි. ඒ යන්ත්‍රය දැම්මම බොහෝ දුරට ඔයාලා යන්ත්‍රේ ඔයාලා රකින්නේ ඔයාලට වෙලා තියෙනවා යන්ත්‍රේ රැක ගන්න. කිලිවැල් වලින් රින්ගන්න එපා, මලගෙවල් වල යන්න එපා, එහෙම කිලිගෙවල් වල යන්න එපා, කිලි කෑම කන්න එපා. දැන් ඔයා රකින්නවද යන්ත්‍රය ඔයා රකින්නවද? ඔයා යන්ත්‍රය රකින්නවද යන්ත්‍රය ඔයා රකින්නවද? ඒක ඔයාලා හිතන්න ඉස්සල්ලා නැහැ. එහෙම එකක් නැහැ. ඔයාලට යන්ත්‍රයක් දානවා නම් සාමාන්‍ය බුදු ගුණෙන් දානවා නම් යන්ත්‍රයක් ඒක අවුලක් නැහැ. හොඳද? ඔයාලගේ ඔය යන්ත්‍ර වලට යම්කිසි බලවේග තමයි හිර කරලා දාන්නේ. එහෙම හිර කළා දැම්මහම ඔයාට තියෙන ඒ රාස්ටිකේ මේ යන්ත්‍රයෙන් මකන්න බෑ. ඒක මකන්න ඔයාට කියනවා ඊට පස්සේ මේ යන්ත්‍රයට ලොකු ගාණක් අරගෙන ඔයාට කියනවා දවස් 21ක් බෝධි පූජා තියන්න කියලා. එතකොට ඔයාට යන්ත්‍රයෙන්ද බෝධි පූජා වුණේ දවස් 21ක් යන්ත්‍රයෙන්ද හරි ගියේ බෝධි පූජාවෙන්ද හරි ගියේ. ඊට පස්සේ ආයෙ කියනවා ඔයා අරේ යන්න එපා මෙහෙ යන්න එපා යාළුවා සීමා කරන්න. එතකොට මේ දේවල් කරන්න එපා මෙහෙ ගමන් බිම යන්න එපා රට යන්න එපා රස්සාව පරිසම් කරගන්න. එහෙම කියනවා. හරි. ඔයා එතකොට අර යන්ත්‍රය දැම්මනම් මේව මොනවද පරිසම් කරන්න ඕනේ නැහැ. ඔයාලා නිදාසේ මේ සියලු දේම කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාට ඔය ලස්ස ගානක් දීලා යන්ත්‍රේ දාන එක නවත්තලා ඔයා මේ විදිහට රැකුණොත් ඔයා රැකෙන්නේ නැද්ද? ඔයා දියුණු වෙන්නේ නැද්ද? ඒක මට කියන්න. මම අවුරුදු 37ක් ඒ රාෂ්ට්‍රකේ තමයි හිටියේ. ඒ කියන්නේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ. එතකොට මට මේ ගෙවෙන්නේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ. නිකන් මං ගැන හිතන්නකෝ. මං ඔයාලට මේ සියලුම විස්තර මගේ විස්තර මං ඔයාලට අරන් එන්නම්. මොකද ඇත්ත කතාව. මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ තියෙන ඒ රාෂ්ට්‍රක සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ ගත කරන කෙනෙක් එයාගේ වාසභූමිය සෙනසුරු නම් ඒ කෙනෙකුට උන්නති කරදර කොහොමද ඔයාලට මේ කාලෙන් කාලට ඇවිල්ලා සිද්ධ වෙන්නේ? ඒ ටික මම ඔයාලට අරන් එන්නම් මේ වීඩියෝ මේ මට වෙලාවක් ලැබුණු ගමන් මම ඔයාලට මේ විස්තර සියල්ලම අරන් එන්නම්. එයාට ඔය යන්ත්‍රේ දාන්න නැතුව ඔයා ඔය කියන හැම දෙයකින්ම ඔය කපු මහත්තයා හෝ කපු නෝනා යන්ත්‍රේ දාලා කියනවනේ මේ ලිස්ට් එකක් දෙනවනේ මේවා කරන්න එපා කියලා. ඒ ටික කෙරුවොත් ඔයා ආරස්සා වෙන්නේ නැද්ද? ඔයා ආරස්සා වෙනව නේද? ඔයාට යන්ත්‍රයකුත් දාලා ඔයාට මේ ටික කරන්න එපා කිව්වට වැඩක් තියනවද නැහැනේ. එහෙනම් අර ඔක්කොම කරන්න ඔයාට අවසර තියෙන්න ඕන. අර ඔයා වෙනදා කරගෙන ආපු සේරම වැරදි ටික කරගෙන මේ යන්ත්‍රයෙන් හරි එක සපෝට් එකක් තියෙනවා. යන්ත්‍රයෙන් මාව බේර ගන්නවා. හරි අර
පොලිසිය ලොකු වැරද්දක් කළා පොලිසිය ලොකු මහත්තයෙක් අල්ලලා ඒ වැරද්ද යට ගහනවා වගේ. ඒ වගේ මේ යන්ත්‍රය තමයි ලොකු මහත්තයා. මෙම සාම්පලයක් කියන්නේ. එතකොට ඒ යන්ත්‍රයෙන් ඔයාගේ කරන හැමදේම යට ගන්නව නෑ. ඒක නෙමෙයි වෙන්නේ මේ බෝධි පූජා තියෙනවෙන් වෙන්නේ මේ කර්ම ඉවත් වෙන එක නෙමෙයි. හැබැයි මේක දැන් පරිසම් දෙන එක ඒක ටිකක් කල් දානවා. එහෙම එකක් තමයි වෙන්නේ මේ ඔයා මේ කරන හොඳ වැඩවලින්. ඒක ටිකින් ටික කල් යනවා. එතකොට මේ කල් යනකොට අපේ වයසත් එක්කන් මේ ඵල දෙන්න තියෙන කාලේ ටිකින් ටික ඈතට යනවා. ඒක තමයි වෙන්නේ. සමහර පාප කර්ම තියෙනවා ඒවා ගෙවෙන ඵල දෙන එක අඩු වෙනවා. ඒකේ වේගය අඩු වෙනවා. ඒකේ බලපෑම අඩු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ බෝධි පූජා තියලා මේ පින්වතේ වැඩ කරලා මේ හොඳට ඉන්නකොට තව අපෙන් පව් පිරෙන්නේ නැහනේ. දැන් අපි පව් අයින් කරගෙන යන්නේ. පව් මේ ඒක බැලන්ස් වෙලා පව් මාර්ගය යන්නේ නැහැ. අපි යන්නේ හොඳ මාර්ගයකට. එහෙම ගියාම අපිට අර කරගත්ත පව් ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතකොට අලුතෙන් පව් අපිට එකතු වෙන්නේ නැහැ. එහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒතකොට ඔයා නිකන් හිතන්න අපි කරපු පව් කවද්ද කාටද ඒක මේ ඵල දෙන්නේ නැතුව අහෝසි උනේ නෑ. ඒක හැමදා අපි යම්කිසි පාප කර්මයක් කෙරුවොත් ඒක අපිට අමතක වුණාට ඒ කරපු පාප කර්මය හැබැයි අපේ කර්මයට කවදාකවත් ඒ පාප කර්මය අමතක කරන්න බෑ. ඒක කොයි වෙලේ හරි කොයි මොහොතේ හරි පරිසම් දෙනවා. ඒ නිසා ඔයාලා ඔය යන්ත්‍ර දාන ඒවා පස්සේ යන්න එපා. මං කියන්නේ ඕවා මිනිසුන්ගේ හිත හදන්න, මනස හදන්න ඔය යන්ත්‍රයක් දාලා තියෙන්නේ. ගොඩ දුරට ඔයාලට වෙලා තියෙන යන්ත්‍රය දාගෙන ඔයාට තියෙන්නේ යන්ත්‍රය කිය යන්ත්‍රය පරිසම් කරන්න කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍ර ගැන තමයි මම ඔයාට කිව්වේ. ඒක දාන නොදාන එක ඔයාලගේ කැමැත්තක්. හැබැයි මම මේකේ ඇත්ත කතාව කිව්වේ. මේකේ කතා කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මට කාල වේලාවත් එක්කම මදි නිසා මම මේක කෙටියෙන් කියන්නම්. විශේෂයෙන්ම මේ කාන්තා උදවිය මේ වැඩ කරනවා හැම කාන්තාවම නෙවෙයි සමහර කාන්තාවෝ ඉන්නවා මේ මෝඩ වැඩ කරනවා. මේ කපු මහත්තයෙක් කිව්වොත් ඊට එඩි දෙයක් නැහැ කොහේ හරි දේවාලයක් තියනවා කියලා දැනගත්තොත් අර සාමාන්‍ය යාලට shopping hall එකකට යනවා වගේ තමයි. ඒ තරම් හරි උනන්දුවක් තියෙනවා මේ කාන්තා උදවියට දේවාල වලට යන්න. ඒ නිසා අහුවෙන්න එපා. මොකද ඔයාලා ගොඩාක් දුරට දැන් අපේ මහත්තයා පොඩි මහත්තයාට එපා වෙලා නම් එයාට මේ රස්සාව කරන්න ඕනේ මානසිකව වැටිලා නම් ඒ මහත්තයාට මොන හරි ගැටලුවක් තියෙන නිසා ඒ ඇරෙන්න ඔයා එපා වෙලා කියලා දේවාල ගානේ ගිහිල්ලා ඉනා එක නම්ම ගන්න යන්ත්‍ර බඳින්න යන්න එපා. මොකද ඔය යන්ත්‍ර වලට එන්නේ අමනුස්ස බලවේග. ඉනෙන් පහළ යන්ත්‍ර බඳිනවා නම් විශේෂයෙන්ම කලවේ යන්ත්‍ර බඳිනවා නම් අනිවාර්යයෙන්ම අමනුස්ස බලවේගයක් තමයි හිර කරන්නේ. නිකන් හිතන්න ඔයාලා අමනුස්ස බලවේගයක් කියන්නේ ඔය මැරිච්ච මිනිස්සෙක්. ඒ මැරිච්ච මිනිහෙක් එක්ක නිදා ගන්නවා වගේ තමයි වෙන්නේ. ඔයාලගේ කලවේ ඉනේ මේ යන්ත්‍ර ගැට ගහනවා කියන්නේ. එතකොට ඒ වගේ දේවල් කරන්න දෙන්න එපා. සාමාන්‍ය පිරිත් වලින් කරනවා නම් ඒක ආශිර්වාදයක් සෙත්පතල ඒ දේ කරන්නේ පිරිත් වලින් යන්ත්‍ර දාන්න නම් ඒක බෙල්ලට වගේ දාන්නේ. ඒ අරන්න මේ ඉනෙන් පහලට යන්ත්‍ර දානවා නම් අනිවාර්යයෙන්ම මල පෙරේතයකට කාමාශාව වැඩි මල ප්‍රේතයෙකුට බද්ධ කරලා තමයි ඔය යන්ත්‍රය තියෙන්නේ. ඔයාලා ඒක දැනගන්න. ආයෙත් එතකොට ඔය විශේෂයෙන් මට කියන්න දෙයක් තියෙනවා. ඔයාලට ඔය යන්ත්‍ර දාන්න යද්දි ගුඬු තුනක් අර තොණ්ඩු තුනක් තියෙන යන්ත්‍ර තියෙනව නේද? ඒව දාන නම් ඒ කපු මහත්තයා ඒ යන්ත්‍ර කෙරුවව දන්නේ නැහැ. තොණ්ඩු දෙකක් තියෙන යන්ත්‍රයක් තමයි ගැට ගහනවා නම් ගැට ගන්න. ඒකත් මම මේ වෙලාවේ කියන්නම්. ඒකත් හොඳට අවධානයෙන් ඉන්න ඔයාට මොන වගේ යන්ත්‍රයක්ද ගේන්න කියන්නේ කියලා. ඒ යන්ත්‍රයේ තොණ්ඩු තුන නම් ඒක ඒ යන්ත්‍රයේ බොරුවක්. ඒ කපු මහත්තයා ඒක හරියට දන්නේ නැහැ. ඒ වගේම දැන් ඔය ගොඩාක් දුරට රාවණ ශක්තියෙන් මේ යන්ත්‍ර දානවා ඒ වගේ දේවල් කියනවා. ඔව් ලොකු මේ විශ්වයේ එක එක ශක්ති ප්‍රභේදවල තියෙනවා. හැබැයි මේ මොන ප්‍රභේදයෙන් කෙරුවත් මේ යන්ත්‍ර පව් ජීවිතය හදන්න මේ ආරයා නම්ම ගන්න මෙයා නම්ම ගන්න කියලා කරනවා නම් මොන විශ්ව ශක්තියෙන් කෙරුවත් ඒක කරන්නේ මල ප්‍රේතේකට බද්ධ කරලා මල ප්‍රේතෙක් ගැට ගහලා තමයි මේ යන්ත්‍රය ඔයාලට ඇඟට දාන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තව දෙයක් මට කියන්න ඕනකම තියෙනවා. ඔයාලගේ ඔය හම්බ කරන සල්ලි වලින් හැම වෙලේම ඔය දේවාල පස්සේ යන්න එපා. මොකද ඔයාගේ මහත්තයාගේ තියෙන ප්‍රශ්නේ ඔයාලට කතා කරලා සුහදව මේ මහත්තයාගේ මානසික පීඩනයක් හෝ අසනීපයක් මොනවා හරි එයාගේ ඔය ආර්ථික ප්‍රශ්නත් එක්ක එයා කල්පනා කර ඉන්නවා. ඉතින් සමහරට එයාට කසල් ජීවිතේ
ඕන් නැතුව ඇති සමහර වෙලාවට එයාට ඒක කලකිරිලා ඇති මොනවා හරි හේතුවකින් මහත්තයාට හෝ නෝනට මේ දෙන්නට මේක අයිති ඒත් එහෙම උණයි කියලා දැන් අපි අන්තරයක් දාගෙන බැඳගත්තා කියමුකෝ කාව අමනුස්සේ බලවේගයෙන් එතකොට දැන් ඔයාලා ඔය වැඩ කර ඒ ඔයාලගේ හැමදේම සිද්ධ වෙන්නේ ඔයාලට ඕන විදිහට නෙවෙයි අර අමනුස්ස බලවේගයට ඕන විදිහට තමයි ඒ දේ සිද්ධ වෙන්නේ ඒ අමනුස්සයට ඕන දේ ඔයාගේ මහත්තයාට දෙන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා හිතන්නකෝ එයාට ඒ කසල් ජීවිතේ එපා වෙලා නම් කොහොමද ඔයා එයාව නම්ම ගන්නෙ එයා ඔයාට අර බල කිරීම අනුව මොන හරි හේතුවකට අනුව ඕක කරලා එයා ඒ හදවතින් ඒ මනුස්සයා ඔයාලා ගාව නැහැ ඒ නිසා මේ දේවල් කරන්න එපා එතකොට ඔය යන්ත්‍ර පුච්චන යන්ත්‍ර බඳි රත් කරනවා ඒ දේවල් කරන්නේ අමනුස්සෙක් ඔයාලා ඔය රත් කරන්නේ වෙන කෙනෙක් නෙමෙයි හැබැයි මතක තියාගන්න ඔයා අපි කරන පව් කර්ම ඔය පාප කර්ම ඕවා කවුරු හරි අමනුස්සෙක්නේ මැරුණාම අමනුස්සෙක් ඒ මනුස්සයාට යන්න තියෙන මනුස්සයා අල්ලගෙන ඇවිල්ලා මොක කර හරි යන්ත්‍රයකට හරි දාලා ඔය මිනිහා මනුස්සයා හිර කරලා ඔයාලේ කකුලේ හරි කොහේ හරි කලවේ ගොඩ දුරට මේ බන්ධන මේව කරගන්නේ කලවේ ගැට ගහගන්නේ එහෙම කරගත්තයි කියලා ඔය කොයි වෙලේක හරි මෙයා යන්න ගත්තොත් යන්නේ මොනවා හරි ඔයාලට ඩැමේජ් එකක් කරලා යන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ලොකු ඩැමේජ් එකක් කරලා තමයි එයා මෙතනින් පිට වෙන්නේ. මොකද එයා ඒ වේදනාවෙන් තමයි එතන ඒ රත් වෙවි හරි හිර වෙලා හරි ඉන්නේ. මෙයාලා කැමති පින් කරගන්න. එතකොට මෙයාලා කැමති අය ගාවට ගිහිල්ලා එබිකම් කරන්න හරි මෙයාගේ පෙර පරිදි කරගෙන ආපු පුරුදු වැඩසටහන කරගෙන යන්න. ඒ වගේ මේගොල්ලන් හරි කැමති මේවට. ඉතින් ඒක කරගන්න දෙන්නේ නැතුව දැන් ඔයා හිතන්නකෝ ඔයාම කාමරයකට දාලා කොටු කරලා තියෙන. ඔයා නිදැල්ලි ඉන්න කෙනෙක්. එතකොට ඔයාට පුළුවන් දේ කාමරය ඇතුළේ කොටු වෙලා ඉන්න. ඔයා මොනතරම් මානසික විඳවනවද? අන්න ඒ වගේ තමයි අමනුස්ස බලවේගෙත්. ඒ හින්දා ඔයාලා ගැනම හිතන්න එපා. දෙපාරක් හිතන්න මේ මොකෝ හරි මේ හිර මොනවා හරි දෙයකට හිර කිරීමකට යනවා නම් යන්ත්‍රයක් දාන්න යනවා නම් යන්ත්‍ර පුච්චන්න යනවා නම් යන්ත්‍ර මොනවා හරි එකකට හිර කරන්න යනවා නම් කපු මහත්තයෙක් ගාවට යනවා නම් ඔයාලා දෙපාරක් හිතන්න මේක මං කරනවද නැද්ද අනිවාර්යෙන්ම ඔහොම නෙවෙයි කවුරු මොනවා කිව්වත් මම මේ ඇත්ත කියන්නේ මට බොරු කියන්න උවමනාවක්ම නැහැ මට අනික මේ අරයා පල්ලා මෙයා පල්ලා කියලා මට දිවුරන්න මගේ කියලා කෙනෙක් නැහැ මට. ඒ නිසා මම කියන්නේ මේ විශ්වයේ නාමෙන් මම මේ විශ්වය හරහා වැඩ කරන කෙනෙක් විශ්වයේ නාමෙන් මං කියන්නේ ඇත්ත. ඒ හින්දා මම දකින දේ මම දන්න දේ කියන්නේ මම කාව රවට්ටන්නේ නැහැ කාවවත් බඩවල වලට පහර ගහන්නේ ඇත්ත කතා කරන්නේ. ඒ හින්දා ඔයාලා ඔය මොන විශ්ව බලයෙන් වැඩ කරත් රාවණ බලයෙන් හරි මොන බලයෙන් වැඩ කරත් එකම දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයාලා හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. ඔයාලා හම්බ කරගත්ත සල්ලි ටික පරිසම් කරගෙන ඔයාලගේ පවුලත් එක්ක කතා බහ කරගෙන කාට හරි තියෙන ප්‍රශ්නේ ඔයාලා කතා බහ කරගෙන මේ බෙහෙත් ටික මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න, කවුන්සලින් කෙනෙක් ගාවට යන්න. ඒව ගිහිල්ලා ඒ දේවල් කරගන්න. ඔයාට විසඳ ගන්න බැරි ප්‍රශ්නේ කොහොමද මල පෙරේතෙක් විසඳන්නේ? ඒක මට කියන්නකෝ. ඒ නිසා හොඳ කල්පනාවෙන් හැම වෙලේම මම ඔයාලා මේව දැනුවත් කරනවා. දැනුවත් වෙන්න අහු වෙන්න එපා. අර තැඹිලි ගෙඩිය වගේ නිකන් ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඔයාලට දැක්කනේ රටක් මේ දැක්කනේ තැඹිලි ගෙඩියට වෙච්ච දේ. ඒ වගේ දේවල් තමයි මෙතන වෙන්නේ. තැඹිලි ගෙඩියකට දරුවෙක් දෙන්න බෑනේ මහත්තයා පැත්තකින් ඉඳගෙන. අන්න ඒ වගේ දෙයක් තමයි ඔයාලා ලෝකෙටම පේන්න ඒ වගේ දෙයක් මාධ්‍යයට දාලා තියෙන්නේ. දැනුවත් වෙන්න හැම වෙලේම ඔයාලව දැනුවත් කරනවා. හරි මං මට එන හැම පණිවිඩයක්ම ඔයාලට අරගෙන එනවා. ඒ හින්දා රැඳී සිටින්න මගේ channel එකත් සමග කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.